හයිබ්‍රෝස්කිස් ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම සමගම විවිධ පාරිසරික ගැටලු වලට අපිට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඉතින් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ෆෙරිලන්ඩ් අසල අයිස්බර්ග් ඇලි හරහා අඩි 150ක් උසක අයිස් කුට්ටියක් පාවී යන දර්ශනයක් දකින්න පුළුවන්. මේ විශාල අයිස් කුට්ටිය ග්‍රීන්ලන්තයේ ග්ලැසියර් වලින් කැඩි උතුරු ඇට්ලන්ටික් සාගරය දිගේ මන්දගාමීව පාවී යනවා. අයිස්බර්ග් කැලී විශේෂයෙන් වසන්තයේ සහ ගිම්හානයේ මුල් කාලයේ දර්ශනීය අයිස් දර්ශන සඳහා ප්‍රසිද්ධ ස්ථානයක්. මේ ස්ථානයේ තියෙන්නේ කැනඩාවේ හොඳේ ජලයෙන් අඩි 100කට වඩා උසින් නැගී අඩි ගණනාවක් දිගු මෙම දැවැන්ත ස්වාභාවික අයිස් නිර්මාණ නැරවීමට ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් වෙරළ ඔස්සේ එක් රැස් වෙනවා. මෙම අයිස් සහිත ජලය නැව් ගමනේ සඳහා ඉතාමත් අවදානම්. කුඩා අයිස් කුට්ටියක් පවා විශාල අනතුරක් සිදු කරන්න පුළුවන්. අඩි 150ක මෙම යෝධ අයිස් කුට්ටි සෝබාදහමේ බලය සහ සුන්දරත්වය පිළිබඳව අපිට මතක් කරන අතරම ශීත ඇට්ලන්ටික් ජලය හරහා නිහඬව පාවී යන සුන්දර ස්මාරකයක් ලෙසද දිස්සෙනවා. See you. ෆලෝ කරන්න.